හරි. එහෙනම් ලියන්න ආලෝක පරාවර්තනය කියලා මාතෘකාව ලියවන්න. ඒක පොඩි දෙයක් හරිද? පොඩි දෙයක් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආලෝක පරාවර්තනය විදියට. ආලෝක පරාවර්තනයක් කියන්නේ මොකද්ද? මොකද්ද? ආලෝකය එනවා. ආලෝක කිරණයක් එනවා. ඇවිල්ලා වදිනවා. කාගේද? ප්‍රකාශ අවයවයක. මේ ප්‍රකාශ අවයවය අපි දැන් ඉස්සෙල්ලා ලිස්ට් එකක් කියවන ප්‍රකාශ අවයව ලිස්ට් එකක් මොකද්ද? දර්පණයක්, ප්‍රිස්මයක්, කාචයක් එක එක ඒවා. ඒක පරාවර්තනය කියන සිද්ධිය වෙන්නේ එක්තරා ප්‍රකාශ අවයවය කීපයකින් විතරයි. හරිද? ඒක ඒකෙන් වෙන දේ අපි ඉගෙන ගත්තාම අපිට හරියට තේරුම් ගන්න පුළුවන්. දැන් යම් කිසි ප්‍රකාශ අවයවක් තියෙනවා. මෙයා දැන් කොහේ ඉඳලා දාවේ? ඒකට අපි මාධ්‍ය කියලා නම දාමුකෝ මාධ්‍ය. කියන්නේ මෙයාගේ මාධ්‍ය. මේ මාධ්‍යයේ ඉඳලා ආවේ. හරිද? අන්නේ මාධ්‍යයේ ඉඳලා ආපු කෙනා යම් කිසි බාධකයක ගැටිලා, ඒ කියන්නේ යම් කිසි ප්‍රකාශ අවයවයක ගැටිලා ඒ මාධ්‍යයටම එනවා නම් යම් කිසි නියම ටිකක් පිළිපදින විදිහට එන්නේ නිකම්ම එනවත් නෙවෙයි. හරිද? මොකද්ද කිව්වේ? යම් මාධ්‍යයක ඉන්න ආලෝක කිරණයක් යම් කිසි බාධකයක ගැටිලා ඒ මාධ්‍යයටම එනවා නම් නිකම්ම නෙවෙයි යම් කිසි නියම ටිකක් පිළිපදින විදිහට. අන්න ඒකට තමයි කියන්නේ අපි මේ පරාවර්තන කියලා. මොනවද මේ නියම කියන්නේ? එකක් තමයි මේ පතන කිරණය. මේක කියන්නේ පතන කිරණයනේ. පතන කිරණයයි මේකට කියන්නේ පරාවර්තන කිරණය. අන්න දැන් අර නමක් ආවා දැක්කද? පරාවර්තන කිරණය. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් කියන්න පුළුවන් මේක නිර්ගත කිරණය නෙමෙයිද කියලා. ඔව් මේක නිර්ගත කිරණයක් තමයි. එළියට ආපු කිරණයනේ නිර්ගත කිරණය. හැබැයි මේ නිර්ගත කිරණය පරාවර්තන කිරණයක් වෙනවා මෙතනදී. ඒකට හේතුව පරාවර්තනයක් වෙනවා මෙතනින්. පරාවර්තනයක් වුණා කියන්නේ මොකද්ද? මේ මාධ්‍යයටම නැවත ආවා. මොකක් වන පරිදිද එකක් තමයි මෙන්න මෙහෙම පෘෂ්ඨයට. මේක කියන්නේ මේ පෘෂ්ඨය තමයි මේ තියෙන්නේ. බාධකයක් කිව්වේ. ප්‍රකාශ අවයවය ඒක තමයි පෘෂ්ඨය. හරිද? පෘෂ්ඨයට අපි අභිලම්බයක් අඳිනවා. මේ තියෙන්නේ මේක තමයි අභිලම්බය. එහෙනම් පරාවර්තනයේදී සිදුවෙන නියම දෙකක් තියෙනවා. එකක් තමයි පතන කිරණයයි අභිලම්බයයි පරාවර්තන කිරණයයි. ඔන්න ඔය තුන් දෙනා එකම තලයක ඉන්නවා කියන එක තමයි එක නියමයක්. තේරුණාද? ඒක එක නියමයක්. පතන කිරණයයි අභිලම්බයයි පරාවර්තන කිරණයයි කියන තුන් දෙනාම එකම තලයක ඉන්නවා කියන්නේ ඒක පරාවර්තනය කියන එකේ එක නියමයක්. පරාවර්තන නියම කියලා අපි මේවට කියන්නේ. පරාවර්තන නියම. මොකද ලියන්න එපා. මම ලියන්න දෙන්නම්. ඒ කියන්නේ ඔයාලා හිතන්න මෙහෙම මෙන්න තියෙනවා බිම තියෙනවා. මෙතන ඉඳන් කිරණයක් එනවා. ඔන්න වදිනවා. දැන් අභිලම්බයක් අඳින්න ඕන. මෙන්න ඇඳ අභිලම්බය. පොළවට ඇඳ අභිලම්බය. හරියට නිකන් පොළ බිම කණුවක් හිටෙවා වගේ අභිලම්බය. හරියටම ලම්බකව කණුවක් හිටෙවා බිමට ලම්බකව. දැන් මෙන්න මේ දෙන්න හිටපු තලයක් තියෙනවානේ. මේ දෙන්න හිටපු තලයක් තියෙනවානේ. මේ දෙන්න හිටියේ මෙන්න මේ තලය කියලා අපි හිතමුකෝ. සිරස් තලයක්. මේක සිරස් තලයක්. දැන් එනං පරාවර්තන කිරණයක් මේ තලයේම වෙන්න ඕන මෙන්න. හරිද? ඒක වෙන්න බෑ වෙන තලයක. ඒක නිකන් මේක වැදුනා මේක එනවා මේ පැත්තට. එහෙම වෙන්න බෑ. සිරස් තලයක ආවනේ අර දෙන්නම. ඒ නිකන් තහඩුවක් කියලා හිතන්න අන්න ඔය තහඩුවේම අරයත් ඉන්න ඕන. ඒකයි එකම තලයක ඉන්න ඕන කියන්නේ. මේ තලයේම ඉන්න ඕනේ. හරිද? ඒක එක. පළවෙනි නියමය. දෙවෙනි නියමය. ඒ තලයේම හිටියටත් බෑ. මෙන්න මේ අභිලම්බයයි පතන කිරණයයි අතර කෝණය අපි සාමාන්‍යයෙන් ඒක I කියලා දාන්නේ. I. පතන කියන්නේ ඉංග්‍රීසියෙන් ඉන්සිඩන්ට් කියලා කියන්නේ. ඒ හින්දා I දානවා.
මේක R. R කියන්නේ පරාවර්තනය කියන්නේ. පරාවර්තන කෝණය. පරාවර්තනය අපි රිෆ්ලෙක්ෂන් කියන්නේ ඉඳ R කියලා දානවා. ඒවා සිම්පල් ලකුණු. හරිද? කැපිටල් නෙමෙයි. ඔන්න ඔය කෝණ දෙක සමානයි. සිම්පල් නියම දෙකක් තියෙනවා. මොකද්ද? පරාවර්තනයේදී පරාවර්තනය කියන්නේ මොකද්ද? කිරණයක් යම් කිසි බාධකයක වැදෙනවා. වැදිලා ඒ ආපු මාධ්‍යයටම නැවත යනවා. හැබැයි විශේෂ නියම දෙකක් පිළිපදින විදිහට තමයි ඒක වෙන්නේ. මොකද්ද නියම දෙක? පතන කිරණයයි ඒ පතන පෘෂ්ඨයට ඇඳපු අභිලම්බයයි පරාවර්තන කිරණයයි කියන තුන් දෙනාම එකම තලයක පිහිටනවා. එකම තලයක පිහිටනවා. පරාවර්තනයේ දෙවෙනි නියමය මොකක්ද? පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. හැබැයි පතන කෝණය කියන්නේ මොකද්ද? පතන කෝණය කියලා කියන්නේ පතන කිරණයයි අභිලම්බයයි අතර කෝණය. හරිද? පරාවර්තන කෝණය කියන්නේ මොකද්ද? පරාවර්තන කිරණයයි අභිලම්බයයි අතර කෝණයට. දැන් හොඳට මතක තියාගන්න කෝණය වයින්නේ හැම වෙලේම අභිලම්බයත් එක්ක. පෘෂ්ඨයත් එක්කම නෙවෙයි. හරිද? දැන් මේ පතන කිරණය මේ පෘෂ්ඨයත් එක්ක මේ කෝණයම නෙවෙයි වයින්නේ. මේකේම නෙවෙයි වයින්නේ. හරිද? හැම වෙලේම අපි කෝණ වයින්නේ අභිලම්බයත් එක්ක. ඉතින් අභිලම්බය අනිවාර්යෙන් ගහන්න ඕන. දැන් පතන කෝණය කියන්නේ මෙන්න මේකට. පරාවර්තන කෝණය කියන්නේ මේකට. ඔය දෙන්න විශාලත්වයෙන් සමානයි. ඔය කොච්චරයි පරාවර්තන නියම ඒකයි ඒකේ වැඩි දෙයක් ලොකුට ඉගෙන ගන්න නැහැ. හරිද? හරි එහෙනම් ලියන්න ආලෝක කිරණයක් යම් බාධකයක ගැටි යම් නියමානුකූල පිළිවෙලකට යම් නියමානුකූල පිළිවෙලකට එහි ගමන් දිශාව වෙනස් කරගනිමින් එහි ගමන් දිශාව වෙනස් කරගනිමින් මුල් හරිද මුල් මාධ්‍යයටම පැමිණේ නම් ඒ පරාවර්තන ලෙස හැඳින්වේ. දැන් අපි මෙතන පොඩ්ඩක් භාගයකට කිව්ව තැනක් තියෙනවා. ඒ තමයි යම් නියමානුකූල පිළිවෙලකට කියලා කිව්වා. ඒවා මොනවද කියලා කිව්වේ නැහැ. ඒ හින්දා දැන් ඒකත් කියන්න වෙනවා. ලියන්න. මෙහිදී එහෙනම් මෙය නියම දෙකක් අනුව සිදුවේ. අර නියමානුකූල පිළිවෙලකට කිව්වට ඒවා නියම දෙකක් අනුව තමයි සිදුවෙන්නේ. මෙය නියම දෙකක් අනුව සිදුවේ. ඒවා පරාවර්තන නියම ලෙස හැඳින්වේ. හරි. එක කියලා දාලා යන්න. පතන කිරණයත් ක්‍රමාවක් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇදී අභිලම්බයත් ක්‍රමාවක් පරාවර්තන කිරණයත්
එකම තලයක පිහිටයි. එකම තලයක පිහිටයි. ඔක තමයි පළවෙනි නියමය. පරාවර්තනයේ පිළිබඳ පළවෙනි නියමය ඔක. ඊළඟ දෙවෙනි නියමය. පතන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්භයත් පතන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්භයත් අතර කෝණය ටිකක් දිග කතාවන්නේ කිව්වේ. මොකද්ද හොඳට බලන්න. පතන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්භයත් අතර කෝණය. අන්න ඔය කියපු කතාව කෙටියෙන් කිව්වොත් කොහොමද? ඔය කෝණයට කියන කෙටි නම මොකද්ද? පතන කෝණය. ඔච්චරයි. එහෙනම් කෙලින් මෙච්චර මේ දිගේ වාක්‍යයක් ලිව්වේ මොකද්ද? වාක්‍ය කැලලක් ලිව්වේ ඔය පතන කෝණය ගැන කියන්නේ. පතන කෝණය කියලා වරහන් ඇතුළේ ලියන්න. පතන කෝණය කියලා වචන දෙකෙන් කියන්න පුළුවන් අපිට. ඒක තමයි අර දිගට කිව්වේ මොකද්ද? පතන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයේ අභිලම්භයත් අතර කෝණය කියලා. වරහන් ඇතුළේ පතන කෝණය වරහන් වැවුවා. ක්‍රමවත් දාන්න. පරාවර්තන කිරණයත් ක්‍රමාවක්. ආය අලුතෙන් කියන්න ඕනේ අර කලින් අභිලම්භයමනේ. එම අභිලම්භයත් කියලා දාන්න ඉන්නේ. එම අභිලම්භයත් පරාවර්තන කිරණයත් එම අභිලම්භයත් අතර කෝණයට. හැබැයි ඒකත් කෙටි කියන ක්‍රමයක් තියෙනවා අපිට. මොකද්ද? ඒකට කියන්නේ පරාවර්තන කෝණය. ඉඳ වරහන් ඇතුලේ පරාවර්තන කෝණයට කියලා ලියන්න. පරාවර්තන කිරණ එම අභිලම්භයත් අතර කෝණයට වරහන් ඇතුලේ පරාවර්තන කෝණයට සමාන වේ. හරිද? පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ කියලා කියනවා. දැන් මේ රූපය අඳින්න. ඒතර මේක යම්කිසි සුදුසු ප්‍රකාශ අවයවයක්. ඒ කියන්නේ පරාවර්තනය කියන සිද්ධිය කරන්න පුළුවන් ප්‍රකාශ අවයවයක්. ඒ කියන්නේ දර්පණයක් වගේ. තල දර්පණයක් වගේ. සුදුසු ප්‍රකාශ අවයවයක්. මේක අභිලම්භය. ඒතර I කියන්නේ මොකද්ද? පතන කෝණය. මේක පරාවර්තන කෝණය. හරි. දැන් අපි බලමු. මම අර ඉස්සෙල්ලා කිව්වනේ ඔයාලට මේ කිරණ අඳින හැටි කියලා දෙනවා කියලා. දැන් මේක නෙමෙයි කිරණ අඳින හැටි ඈ. මේක නෙමෙයි. කිරණ සටහනක් අඳින්නේ කොහොමද? වස්තුවක තිබ්බයි හරියට.
මෙහෙමයි. දැන් අපි නම් බලමු පරාවර්තනයනේ. පරාවර්තනය ඉවර කරන්න යන්නේ මේ. උත්තර පරාවර්තනය වෙන කතන්දර නෑ. චින සටහනෙන්ද ඉවරයි. හරිද? බලමු. දර්පණයක් ගමු. දර්පණයක් අපි අඳින්නේ කොහොමද? දර්පණයක් කියන්නේ නිකන් වීදුරු කැල්ලක් තමයි. වීදුරුවක ඝනකම මේ විදිහට පේනවනේ අපිට. ඒක එක පැත්තක ආලේප කරලා තියෙන රසදිය. මෙන්න මේ එක පැත්තක ආලේප කරලා තියෙන රසදිය. ඒක නිකන් කණ්ණාඩියක් අරන් බලන්න රසදිය එක පැත්තක ආලේප කරලා තියෙනවා. ඒකට අපිට රසදිය පේන්නේ නැහනේ. ඒ රසදිය ටික වැහෙන්න ආපහු මේ පැත්තේ පේන්ට් එකක් ගාලා තියෙනවා. රතු පාට වගේ පේන්ට් එකක් ගාලා තියෙනවා. ඒතර අපි මූණ බලන්නේ කොහෙන්ද? මේ පැත්තේ ඉඳලා. හරිද? එතකොට අර රසදිය පේනවා අපිට. ආ පැත්තේ ඒකකින් පරාවර්තන වෙලා තමයි අපේ මූණ අපිටම පේන්නේ. එතකොට මේක අපි අඳින්නේ කොහොමද? ගණන් වලදී එහෙම ෆිසික්ස් වලදී මේ මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. දර්පණයක් කියලා ඔයාලට තේරෙන්න ඕනේ මේ වගේ තිබ්බොත්. අපි මේ විදිහට අඳින ඒවා දෙකක් තියෙනවා ෆිසික්ස් වල. එකක් තමයි ඔය අචල පෘෂ්ඨයක් අඳින්නත් අපි මේ සංකේතය භාවිත කරනවා. ඒ කියන්නේ මෙහෙම ඉරක් ඇඳලා මෙහෙම මේ තව ඉරි ටිකක් ගන්නවා. ඒ කියන්නේ සිවිලිමක් අඳිනවා නම් මේ ඒත් අපි මෙහෙම අඳිනවා. පොළව කියලා පෙන්වන්නත් අපි සමානලාට මෙහෙම අඳිනවා. ඒ අචල පෘෂ්ඨයක් කියලා පෙන්වන්න අදිනවා. ආයේ දර්පණයකටත් අපි මෙහෙම අඳිනවා. හරිද? ඒතර ආලෝකයේ පාඩමේ ඔයාලා මෙහෙම දැක්කොත් හිතන්න පුළුවන් මේක දර්පණයක් කියලා. සමහරවිට තිරයක් පෙන්වන්නත් මෙහෙම අඳිනවා නම් බිත්තියක් වගේ. ඒකත් තිරයක් නේ. බිත්තියක් කියන්නේ කොහොමද ඉතින් ගානේ කියනවා මොකද්ද කියලා. ඒතර අපි සාමාන්‍යයෙන් දර්පණයක් මෙහෙම අඳිනවා. දැන් අපිට ඕන කියලා හිතමුකෝ. මෙන්න මෙයාගේ වස්තුව ඇත්තටම කොහෙද ඇති වෙන්නේ කියලා හොයාගන්න අපි ඉස්සෙල්ලා නිකන් යන්නේ. දැන් අපි දර්පණයක් ඉස්සරහා වස්තුවක් තියලා තියෙනවා. දැන් ඔයා අමතක කරන්න මේක අර අල්ලන්න පුළුවන් වස්තුවක් කියලා කියන එක අමතක කරන්න. දැන් මේ කන්නාඩි ඉස්සරහා ඉන්න මිනිහෙක් කියලාවත් මොකුත් හිතා ගන්න එපා. නිකන් අර සංකල්පීය වස්තුව හිතා ගන්න. හරිද? දැන් අපි මෙතනින් එන මේක වස්තුවක් වෙන්නේ මොනවා වුණොත්ද? දැන් තාම මෙයා වස්තුවක් වෙලා නැහැ. වස්තුවක් වෙන්න නම් අපි දන්නවා දැන් හොඳටම වස්තුවක් කියන්නේ මොකක්ද කියලා. වස්තුවක් වෙන්නේ මෙයා ප්‍රකාශ අවයවයකට පතනය වෙන කිරණ මෙතන හම්බුනොත් විතරයි. එහෙනම් අපි පතනය කරමු මොනවා හරි ආලෝක කිරණ 3ක් 4ක් 5ක් වෙන්න පුළුවන්. අඩුම දෙකක් තිබ්බනම් ඇතිනේ. ඒකයි අපි ඔය දෙකක් අදින්නේ. හරිද? මොකද දෙන්නෙක්නේ කැපෙන්න ඕනේ. එක්කෙනෙක් විතරක් ඇදලා බෑ කැපෙන්නේ. කැපෙන්න නම් අඩුම තරම දෙන්නෙක්වත් ඉන්න එපා. ඒකයි අපි දෙකක් අදින්නේ. හරිද? 3ක් 4ක් 5ක් අනිවාර්යෙන් ඉන්නවා ප්‍රායෝගික ලෝකේ ඉන්නවා ගොඩක්. හරිද? අපි දෙකක් විතරක් යන්දාම ඇතිනේ. හරි. දැන් මේ අපිට හොඳට වෙනවා මේක මොකද්ද? තාත්වික වස්තුවක්. තාත්වික වස්තුවක්. දැන් අපි අර පරාවර්තන නියම වලට අදාළව අඳින්න යන්නේ. නිකන් නෙවෙයි. හරිද? දැන් එහෙනම් මෙන්න මේ පළවෙනි කිරණේ ඉතලා ඇඳලා බලමු. මෙයා. හරිද? ඕනම් මේක මම කරලා දාන්න. හරිද? ඔන්න එක කිරණයක් තියෙනවා. දැන් අපි හරියට අඳින්න යන්නේ මෙයාගේ පරාවර්තන කිරණ. කොහොමද අඳින්නේ? මෙයාගේ අභිලම්බය ඉස්සලා ඇඳලා ඉන්නවා. ඔන්න අභිලම්බය. අභිලම්බය කියන්නේ කාටද අභිලම්බය? පෘෂ්ඨයට තමයි අභිලම්බය අඳින්නේ. මෙන්න මේ පෘෂ්ඨයට. හරිද? ඊට පස්සේ කෝණය එපේ. මෙන්න මේ කෝණය හරියටම සමාන වන පරිදි අහපැත්තට කෝණයක් අඳින්න ඕනේ. ඒක හරියම මේකට කෝණමානය ඕනේ. හරිද? කෝණමානය ඇඳලා කෝණමානයෙන් මැනලා තමයි හරියනම් මේක අඳින්න වෙන්නේ. ඒකට ඔන්නවම කෝණය මෙතන අංශ කීයද තිබ්බේ? ඒ කෝණයම මෙතන ඔයාලා අඳින්න ඕනේ. මේක අවංකව කරනවා නම් ඒක තමයි වෙන්නේ. හරිද? එතකොට ඔන්නවම කිරණයක් ආවා. දැන් මේ මොකද්ද? අර පතන කිරණේ පරාවර්තන කිරණය. දැන් වස්තුව කියන එක තාම මෙතන නිරූපණය වෙලා නැහැ. වස්තුවක් නම් කිරණ පතන කිරණ දෙකක් හම්බෙන්න ඕනේ. දැන් එක පතන කිරණයයි තාම තියෙන්නේ. එහෙනම් තව කිරණයක් යනවා. ඔන්න දැන් නම් වස්තුවක් තමයි. නේද? පතන කිරණම දෙකක් නෙමෙයි තියෙන්නේ. පතන කිරණම දෙකක් හම්බුණා වස්තුවක් වෙනවා දැන්. තාම ප්‍රතිබිම්බයක් අපිට නැහැනේ. ප්‍රතිබිම්බයක් වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? ප්‍රකාශ අවයවයේ නිර්ගමනය වෙන කිරණ දෙකක් ඕන. එක කිරණයක් ඇඳලා තියෙන්නේ. එහෙනම් අනිත් කිරණ අඳින්න ඕන. මොකද කරන්න ඕන? අභිලම්බයක් අඳින්න බෑ මුලින්ම. මෙන්න අභිලම්බයක් ඇඳලා.
මෙතන කෝණය මැනගත්ත කෝණමානය. කෝණමානයෙන් මෙතන කෝණය මැනගත්තා. ඒ කෝණයම වෙන පරිදි අපි තව කිරණයක් මේ පැත්තට අදිනවා මෙහෙම. ඒ කෝණය වෙන්න ඕන. හරිද? ඕක හරියටම මැනලා ඇඳා කියලා හිතන්නකො. කෝණමානයෙන් හරියටම මැනලා ඇඳා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? දැන් නිර්ගත කිරණ දෙක මේ දෙක ප්‍රතිබිම්බයක් කියන්නේ මොකද්ද? නිර්ගත කිරණ හම්බ වෙන තැන. අපි එහෙනම් නිර්ගත කිරණ හම්බ වෙනකම් මේ ටික යා කරන්න ඕනේ. මේවා අජූලෙන් යා කරන්න. එහෙනම් මේ පැත්තට දික් කරන්න වෙන්නේ නම් කඩේටකින් තමයි දික් කරන්න වෙන්නේ. කොහොමද? කොහොමම දික් කරාම ඔයාලට මෙන්න මෙතන වගේ එනවා. දැන් අපි මොකුත් දන්නේ නැතුව අපි අවංකවම බොක්කෙන් කරා මේ කෝණ සමාන වෙන විදිහට. මේ කෝණයට මේ කෝණය සමාන වෙන විදිහට. දැන්ද මේ කෝණයට මේ කෝණය සමාන වෙන විදිහට දැන්ද. ඒ කියන්නේ පරාවර්තන නියම දැන් අපි පරාවර්තන නියම පිළිපදලා තමයි යන්නේ. මේක සමානයි. මේක සමානයි. එහෙම කරලා බොක්කෙන්ම අවංකවම ඇන්දට පස්සේ මෙතන මේක ඇන්දට පස්සේ නියම වැඩක් වෙනවා. වැඩේ තමයි හරියටම මෙතන ඉඳන් මෙතෙන්ට ලම්බකයක් ගැහුවොත් මේ දුර d නම් මෙතන ඉඳන් මෙතෙන්ට ලම්බකයක් ගැහුවාම හරියටම d එක. ඒ තරම් නෙවෙයි. ඒ ලම්බක දෙක හම්බෙන තැනත් එකම තැන. අන්න විශේෂම දෙයක් ඒක. මොකක්ද එහෙනම්? ඒක කතාව. දර්පණයක් තියනවා නම් දර්පණයේ ඉස්සර යම්කිසි වස්තුවක් තියෙනවා නම් හරියටම ඒ දුරින්ම එහා පැත්තේ තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. හරියටම ඒ දුරින් එහා පැත්තේ. දැන් මෙතන අපි අඳලා තියෙන්නේ තාත්වික වස්තුවක් අතාත්වික ප්‍රතිබිම්බයක්. හරිද? එහෙනම් මාතෘකාවක් වගේ මාතෘකාවක් ලියා ගන්න. තල දර්පණයකට තල දර්පණයකට ඉදිරියේ ඇති තල දර්පණයකට ඉදිරියේ ඇති තාත්වික වස්තුවක ප්‍රතිබිම්බය තාත්වික වස්තුවක ප්‍රතිබිම්බය සඳහා කිරණ සටහන ඇඳීම. හරි. දැන් ලියන්න යටින් කිරණ සටහනක් ඇඳීමේදී මම කියවා කිරණ සටහනක් අදින්න 140ක් විතර කියලා දෙන්නම් කියලා. ඒ ටික තමයි මේ කියන්නේ. කිරණ සටහනක් ඇඳීමේදී අවම වශයෙන් කිරණ දෙකක්වත් භාවිත කළ යුතුය. අවම වශයෙන් කිරණ දෙකක්වත් භාවිත කළ යුතුය. දැන් එච්චරම තමයි අපිට ඒක සම්බන්ධව ලියන්න තියෙන්නේ. හරිද? හරි. දැන් ඔයාලට මේක කෝණමානය භාවිත කර දැන් කෝණමෑන කරන්න ළඟ කෝණමානෙත් සමානට නැති ඇති. ඒ හින්දා ඔයාලා දැන් වෙන දේ දැනගත්ත හින්දා ඔයාලට මේක ලස්සනට කරන්න විදිහක් කියන්න. ඔයා මෙහෙම දර්පණයක් අඳින්න ඊට පස්සේ යම් කිසි දුරකින් ඉස්සරහින් ඕක කියලා ලකුණු කරලා ඔයාලා මෙන්න මේ දුර මාක් කරගන්න. ඒ දුරට සමාන තැනකින් මේක මාක් කරගෙන ඉන්න. කාටකට ඒක කපටි වැඩක්. අයි අපි බොක්කෙන් කරනවා නම් මේක දන්නේ නැතුව කරන්න ඕනේ. හරිද?
ඔරිජිනල් විදිහටම ඇත්තටම හොයාගන්න ඕනේ. ඒක අපි මේකට සමාන දෙයක් මේකට තියනවා කියලා දන්න හින්දා ඔයාලට දැන් කොනමානේ නැත්තම් හරියට අරගන්න ඕන විදිය මම මේ කියන්නේ. මෙතන මෙහෙම ලකුණු කරගන්න ඕ. ඊට පස්සේ ආ මේ දුර අරගෙන හරියට මේ දුරින් අයි ලකුණු කරගෙන ඉන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ කැමැති කිරණ දෙයක් මෙහෙම අදින්න. කැමැති දෙයක්. මම වන්දා. ඊට පස්සේ මෙයාට කඩ ඉරක් විදියට මෙයා කරා. මෙයාටත් මෙහෙම මෙතන තමයි තියා කරා. අන්න ඒ කඩ ඉරම මෙහෙට දික් කරන්න. මේ කඩ ඉර මෙහෙට දික් කරන්න. ඔන්න ඇඳලා ඉවරයි ඒක. මෙතන අභිලම්බය ගහන්න ඊට පස්සේ. ඒතකොට ඒ අවංක වැඩේ නෙවෙයි හැබැයි කරේ. අවංක වැඩේ අරක. අවංක වැඩේ කරන්න කොහොම මානෙම ඕන. කොහොමෙන් වෙන වෙන අඳින්නක. කොහොම මානෙ නැති හින්දා නැත්තම් විතරක් මෙහෙම කරන්න. ඒකට වඩා ලස්සනට හරියට ඇඳෙනවලු. ඒ කියන්නේ විභාගයට කරන්න ඕනේ මේ ක්‍රමයට. විභාගයට කරන්න ඕනේ මේ ක්‍රමයට. මොකද කොහොමම ඉන්න වෙලාවක් නැහැ. හරිද? එහෙනම් ඔක අඳින්න පතන කිරීම දෙකකින් පටන් ගත්තා. ඒ පතන කිරීම නම තමයි දිගටම ඇන්දේ. ඒකට තාත්වික වස්තුවකින් අතාත්වික ප්‍රතිබිම්බයක් හැදුනා. තාත්වික වස්තුවකින් අතාත්වික ප්‍රතිබිම්බයක් හැදුනා. තාත්වික වස්තුවකින් ලියන්න අතාත්වික ප්‍රතිබිම්බයකින් ලියන්න. හරි. දැන් එහෙනම් ඔයාලට වැඩක් තියෙනවා. පිළිවෙලකට අඳ නේද ඒක? දැන් මේකේ ලක්ෂණ ලියමු අපි. තව වැඩක් තියෙනවා ඒකත් කරලා. මම ඉක්මනට අදින්න විනාඩි 2කින් වගේ අඳින්න. මාතෘකාවකුත් ලියන්න. තල දර්පණයක් තල දර්පණයක අතාත්වික වස්තුවක ප්‍රතිබිම්බය අතාත්වික වස්තුවක ප්‍රතිබිම්බය සඳහා කිරණ සටහන නිර්මාණය. අතාත්වික වස්තුවක ප්‍රතිබිම්බය සඳහා කිරණ සටහන නිර්මාණය. දැන් එහෙනම් ඔයාලා අඳින්න බලන්න අතාත්වික වස්තුවක්. කොහොමද අතාත්වික වස්තුවක් අඳින්නේ? දැන් අර කණ්ණාඩි ඉස්සරහා හිටන් ඉන්න මිනිහෙක් කියලා ඒවා මොකොත් හිතන්න එපා. හරිද?
මම ඔයාලට මුලින්ම කියලා දුන්නේ වස්තුවක් කියන්නේ මොකද්ද? පතන වෙන කිරණ. ඇත්තටම හම්බෙනවා නම් තාත්විකයි, ඇත්තටම හම්බෙන්නේ නැත්නම් අතාත්විකයි. එහෙනම් මේ වගේ තමයි අතාත්වික. ඒතර අතාත්වික නම් මේ කට්ටිය මේව දික් කරා. ඔන්න අතාත්වික වස්තු. ඒතර ආයෙ හිතන්න බෑ කණ්ණාඩිය පස්සහත ගෙනා ඉන්නේ. ඒ මොකුත් නෑ. ඒ අල්ලන්න පුළුවන් වස්තු ගැන නෙමෙයි මම කතා කරන්නේ. හරි. අන්තිමට පාඩම ඉවර වෙද්දී අපි බලමු. ඒ අල්ලන්න පුළුවන් වස්තුවේ මේකේ තියෙන සම්බන්ධතාව මොනවද? වෙනස්කම් මොනවද කියලා. එහෙනම් දැනට අර අපි මූණ බලන එක ඒ ඔක්කොම අමතක කරන්න. හරිද? දැන් අතාත්වික වස්තුවක් අඳින්න ඕන. මේක මම කරනවා. හරි. එහෙනම් කොහොමද අඳින්නේ? මම මගෙත් එක්කම අඳිමු. ඔන්නම දර්පණයක් තියෙනවා. දැන් මම කැමති තැනක් ලකුණු කරගෙන අතාත්වික වස්තුව නම් මෙහෙ තියෙන්න ඕන. ඔන්න අතාත්වික වස්තුව. එහෙනම් ඕකට එන විදිහට වදින්න ඕන කිරණ. ඕකට එන විදිහට හැබැයි මේ ටික මොනවා වෙන්න ඕනද? කඩේක. හරිද? මෙහෙම ඔන්න දැන් අතාත්වික වස්තුව ඇදලා ඉවරයි. ඇත්තටම හම්බෙලා නැහැ පතන වෙච්ච කිරණ. දැන් අපේ පරාවර්තන නියම වුණා. පරාවර්තන නියම. අවංකව බොක්කෙන් අදිනවා නම් මොකද කරන්න ඕන? අභිලම්බය අදින්න ඕන ඊළඟට. මේකෙත් අභිලම්බය අදින්න ඕන. කොහොන දෙක සමාන වෙනස්ද? වෙනස් වෙන්න පුළුවන් අපි නිකන් කිරණ දෙයක් යන්නේ. වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ කිරණය I එක නම් මේ කෝණය I එක නම් ඔයා කෝණමානය අරගෙන හරියටම ඒ ගානට මැනලා මෙහෙම අදින්න ඕන අවංකව බොක්කෙන් අදිනවා. මේ කෝණය හරියටම සමානව කෝණමානය මැනලා අදින්න ඕන. හරිද? ඒ වගේම මෙතන කෝණය I දෙක නම් කෝණමානෙන් ඒ I දෙකට සමාන කෝණයක් මැනලා මෙහෙම අදින්න ඕන. හැබැයි එහෙම බොක්කෙන් කරන්න ඔයාලට කෝණමානය ළඟ තියෙන්න ඕන. ඒක දැන් ඔයාලට කරන්න නැත්නම් අපි වෙන දේ දන්න හින්දා අපි මේව කරන්න පුළුවන්. දැන් මෙතෙන්දිත් වෙන්නේ හරියටම මේ දුරටම සමාන දුරින් තමයි මේක එන්නේ. හරියට කෝණමානෙ තියලා ඇන්දොත්. ඒ හින්දා අපි එහෙම එන විදිහට අඳිමු කෝණමානෙ නැත්තම්. හරි. ඉතින් ඔයාලා කරන්න දර්පණයක් ලකුණු කරා වස්තුවක් ලකුණු කරන්න මේ දුරින්ම සමානව මේ පැත්තෙන් I ලකුණු කරලා ඉන්න. හරිද? එතෙන් තමයි එන්නේ. හරියට කොන ඉතින් යන්දා. අපි කරන්නේ මේ. එතෙන්ද මේ හදලා ඊට පස්සේ කිරණ ටික හදනවා. ඒතර කිරණ කොහොමද කොන සමාන වෙනවා. ඒතර ප්‍රා කරන්න තියෙන්නේ මෙතෙන්ද අඩි රූලර තියලා මෙයාත් එක්ක යවන විදිහට අඩි රූලර තියලා මෙහෙම යා කරන්න මේ ටික විතරක් කඩේ ගන්න. තව තැනක ඉඳන් අඩි රූලර තියලා මේ ටික විතරක් යා කරන්න මේ ටික කඩේ ගන්න. ඊට පස්සේ මෙතනින් අඩි රූලර තියලා මේකට මෙහෙම කෙලින්ම අදින්න. මෙතනින් අඩි රූලර දීපුවම මෙහෙම කෙලින්ම අදින්න. ඔන්න ඇදලා ඉවරයි. සිම්පල් වැඩක් තියෙනවා. එහෙනම් අතාත්වික වස්තුව දැන් ප්‍රතිබිම්බය මොකද වෙලා තියෙන්නේ? තාත්විකද අතාත්විකද? හොඳට බලන්න. ඇත්තම කිරණ හම්බෙලා. තාත්වික. එහෙනම් තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. දැන් ආයෙ ප්‍රශ්නයක් ඇති. ඒ කියන්නේ කණ්ණාඩියේ පස්සා කවුරු හරි හිටගත්තොත් කණ්ණාඩි ඉස්සරහා මිනිහෙක් ඇති වෙනවද? නෑ. එහෙම එකක් නෙවෙයි. හරිද? ඒක මොකද තාම හිතන්න එපා කිව්වේ ඒකයි. හරිද? අපි මේ තාම සංකල්ප ටික විතරයි අපි කියන්නේ මේ වස්තුව ප්‍රතිබිම්බය කියලා අපිට එකක් කිව්වා ඒක විතරයි අපි තාම කරන්නේ. අර ප්‍රායෝගික සිද්ධිය තාම අපි මොකොත් පටල ගන්නෑ. ඒක ගැන හිතන්න එපා. එතෙන්ද එනකන් හිතන්න එපා. හරිද? එහෙම වුණොත් මේ වස්තු ප්‍රතිබිම්බ පැටලෙනවා ඔයාලට. එහෙනම් මේක තාත්වික ප්‍රතිබිම්බයක්. කණ්ණාඩි පස්සා තිබ්බේ වස්තුව ඒක අතාත්වික වස්තුව. හරි ඉක්මනට දැනගන්න විනාඩියයි තියෙන්නේ. විනාඩිය කියන්නේ අද ගන්න.